අයිබෝන් ගයිස් අද මම මේ කියන්නේ අපිට මේ ගොඩක් ඌමනා වෙන ඔපිස් එක්සෙල් වල තියෙන ෆෝමියුලාස් ටිකක් හරිද ෆෝමියුලාස් බේසික් පහ හැබැයි මේක තමයි අපිට මාර විදියට මේ එදිනෙදා වැඩ කරද්දී ඌමනා වෙන එදිනෙදා වැඩ කියන්නේ දැන් එක්සාම්පල් එකකට හිතන්න ඔයා මොකක් කරි ඔයාට පොඩි ෆැක්ටරියක් තියෙනවා ගෙදර හරිද ඒකේ ඔයා හදනවා කියලා හිතන්නකෝ ඔයා බෑග් හදනවා හරිද ඔයාගේ ටීම් එකක් වැඩ කරනවා හරිද මේ දැන් මම මෙතන එක්සාම්පල් දාලා තියෙනවා ඒ ඔයාගේ ටීම් එක ඔයාගේ සේවකයෝ ගාන හරිද ඔයා හිතන්න ඒ සේවකයෝ ගාන මං අපේ එක්සාම්පල් එකට බෑග් නේ ගත්තේ හරි මෙන්න මේ එක සේවකයෙක් ඉන්නවා පැතුම් නිස්සංග කියන එක්කෙනා බෑග් 45ක් එයා නිෂ්පාදනය කරලා දෙනවා ඔයාට ඊට පස්සේ කුසල් මෙන්ඩිස් බෑග් 35යි හරිද කමිල් 50යි ඔය විදිහට දැන් ඔයා දැන් මේ විදිහට ඩේටා ටික ගන්නවා ඔයා දන්නවද මේකෙන් ඔයාට පුළුවන් ඇනලයිසින් එකක් ඔයාගේ ස්ටැටිස්ටික්ස් තියෙනවනේ මේ ඩේටා වලින් ඔයාගේ ඉස්සරහට ඕනි කොස්ට් එක ඔයාට ඕනි බඩු ටික ඔයා කොච්චර හදනවද ඔයා ඕඩර්ස් ගනිද්දි මේක ඇත්තටම යූස් කරගන්න පුළුවන් හරිද එතකොට මේ බේසික් වල පළවෙනි එක තමයි ටෝටල් එක දැන් ඔයාට මේකේ ටෝටල් එක ගන්න ඕනේ හරිද එතකොට ඔයාගේ ලැප් එක තියෙනවා ඔයාගේ කම්පියුටර් එක තියෙනවා ඔයා එක්සෙල් දාගෙන තියෙනවා ඒකට ඔෆිස් එක්සෙල් හරි ඒකට ඔයා මේව ඩේටා ටික දාගත්තට පස්සේ ඔයාට මේකේ ටෝටල් එක ගන්න ඕනේ කියලා හිතමුකෝ රයිට් ටෝටල් එක ඕක අපි කියනවා sum sum රයිට් ඔයා මෙතන ගැව්ව equal sum ගැව්වට පස්සේ එනවා ඊට පස්සේ මෙන්න මෙතන ටැබ් එක ක්ලික් කරත් හරි නැත්නම් මෙතන ඔයා මෙහෙම ක්ලික් කරත් හරි එතකොට sum එනවා එතකොට ඔයා දෙන්න ඕනේ sum කියන එකේ numbers 1 to number 1 number 2 ඒ විදිහට තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ range එක දෙන්න ඕනේ. ඔයාට ඕනි මෙන්න මෙතන ඉඳලා right ඕම මෙන්න මෙතනට එනවා. හරි. ඒ කියන්නේ බලන්න F3 ඉඳලා F22 වෙනකම් right. end එකක් ගැහුවා. ගාපු ගමන් ඔන්න එනවා total එක. right. මේ ටිකේ total එක. කියන්නේ ඔයා දවසට ඔයාගේ production එකේ ඔයා හදන item එකෙන් 683ක් හදනවා. right. ඊළඟ next එක තමයි average. ඔයාට පුළුවන් මේ data වලින් average number එකක් ගන්න. right. ඒ කියන්නේ මේකේ අපි කරන්න ඕනේ average. හරි. ඒක ගන්නෙ මෙහෙමයි. right. අපි මෙතන average කියලා දාමු. equal ab මෙන්න එනවා average කියන එක ක්ලික් කරා. right. එතකොට මේකෙත් ඔයා data range එක දෙන්න ඕනේ. ඔයාගේ data range එක මෙන්න මෙතන ඉඳන් මෙතනට right. ඊට පස්සේ end එක ගෙවුවම ඔන්න ඔයාගේ average එක right. ඒක ගන්නෙ කොහොමද? equal average කියන එකම type කරන්න ඕනේ right. ඒ කියන්නේ ඔයාගේ මේ ඉන්න ටීම් එකේ ඉන්න ගාන ඉන්නවනේ. ඒ ඉන්න අයගේ එක්කෙනෙක්ගේ average ලියා කරනවා 34.15. ඒ කියන්නේ නිකන් bags 34ක් වගේ average එක්කෙනෙක්ට හදන්න පුළුවන්. right. හරි next එක තමයි ඔයාට මේකෙන් බලත හැකි max number එක. ඒ කියන්නේ maximum number එක. කවුද maximum කරේ? maximum bags හදපු එක්කෙනා කවුද? කියන එක ගතයි. ඒක කරන්නේ right. අපි මේක select කරා. එතන equal ගැහුවා max කියලා ගහපු ගමන් එනවා max දැක්කනේ. ඒක ක්ලික් කරා. මෙතනදී ඔයා දුන්න data range එක right enter ගැහුවාම ඔන්න තියෙනවා max කීයද 60යි. ඒ කියන්නේ ඔයාගේ ඉන්න එක්කෙනා max 60ක් කරලා තියෙනවා bags හදන එක්කෙනා right. හරි next one එක minimum එකත් ඔයාට ගන්න පුළුවන් right. ඒක වෙන්නේ equal min කියන එක මේ තියෙන්නේ right. min ඔයා එතනදී data range එක දුන්නා ඔන්න ඔයාගේ minimum කොහමද ගත්තේ equal min right. minimum 7ක් කරලා තියෙනවා right. ඊට පස්සේ ඔයාට ගන්න ඕනේ number of data ඒ කියන්නේ count එක මේ අයගේ count එක ගන්න ඕනේ කියලා හිතන්නකෝ කී දෙනෙක් ඉන්නවද ඒක ගන්නෙ count හරි count ඒකට COU මෙන්න තියෙනවා count count කියලා දුන්නා ඔයාගේ data range එක දුන්නා enter ගැව්වම count එක කියන්නේ 20ක් ඉන්නවා ඔයාගේ සේවකයෝ 20ක data තියෙනවා. ඔයා දන්නවා 20ක් ඉන්නවා කියලා. එතකොට ඔයාට මේ count එක හරිද කියලා බලතැයි. මෙතන අපි හිතමු 19ක් එනවා නම් ඔයා දන්නවා හරි එන එක්කෙනෙක්ගේ data miss වෙලා තියෙනවා right.
මෙන්න මේ බේසික් පහ තමයි right 1 2 3 4 5 මේක යූස් කරලා ඔයාට ඔයාගේ ඩිසිෂන්ස් ගන්න පුළුවන් ඔයාගේ ඉස්සරහා කරන්න දේවල් මොනවද කියලා ගන්න පුළුවන් මම ඒක ඉස්සරහදී කියන්නම් right ඊට පස්සේ මේක තමයි බෝනස් ටිප් එක අපි හිතමු ඔයාට මේකේ නම්බර්ස් ගන්නවා නම් ඒක ගන්න තියෙන්නේ මේම 1 2 3 කියලා වගේ දැම්මා ඊට පස්සේ මේ ඔක්කොම shift එක ක්ලික් කරලා සිලෙක්ට් කරා මෙන්න මෙතන ප්ලස් එක ඩබල් ක්ලික් කරාම ඔයාට එනවා මෙතන පල්ලෙහාට data ටික right ඒක නිකන් මම ඇඩිෂනලි කියලා දුන්නේ බෝනස් ටිප් එකක් විදියට ඕකේ බලන්න මොනවාරි තියෙනවනම් කමෙන්ට් කරන්න මගේ channel එක subscribe කරන්න thank you